Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. අද මම ඔයාලට අරන් ආවේ day and study vlog එකක්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මගේ අද දවස ගියුනේ කොහොමද කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාටත් පාඩම් කරද්දි කම්මැලිකම නිදිමත ගතිය පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැති එක විදිහකට ඉඳගෙන පාඩම් කරන්න බැරි එක වගේ ප්‍රශ්න තියනවාද? ඉතින් මම මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒකෙදි මම ප්‍රොඩක්ටිව් විදියට ස්ටඩීස් කරන්න පුළුවන් ටිප්ස් 10ක් කතා කරනවා. ඉතින් ඔයාට ඒ වීඩියෝ එක බැලුවොත් ඔයාට කම්මැලි නැතුව පාඩම් කරන්න උදව් වෙයි. ඉතින් මම ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරලා තියන්නම්. ඔයාට පුළුවන් එතනින් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න.
ඊට පස්සේ මට තිබුණා දහම් පාසලේ පේපර් එකක් හදන්න. මම කරන්නේ 10 පන්තිය. ඉතින් මම වැස්සේ ඒ ප්‍රශ්න ටික හදලා ඉවර කරා. මම හිතාගෙන ඉන්නවා ඉස්සරහ වීඩියෝස් වලදී ගෑනු ළමයිට විතරක්ම පොදු ප්‍රශ්න තියෙනවානේ. ඔය කුරුලෑ ප්‍රශ්න, කොණ්ඩේ වවා ගන්න ඕන ප්‍රශ්න, ඒ වගේ. ඉතින් ඒ වගේ වීඩියෝ සීරීස් එකක් මම කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඔයා මගේ channel එකත් එක්ක මාව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේ වීඩියෝස් බලන්න ආස ගෑනු ළමෙක් නම් ඔයත්. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් කුකුලෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා ඇති. අනේක මම කතා කරනකොට තමයි ඌත් කෑ ගහන්නේ. දැන් මම 10 පාරක් විතර මේක කට් කර මේ ආයෙ වොයිස් කරා. මම හිතුවා අදට මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ගෑනු ළමයින්ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකකින් මං ආයෙත් හම්බෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් මං ඉක්මනින් එන්නම්. මොකද මම දැන් සතියක් ගාන වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවා හැමදාම. බදාදා උදේ 10 වෙදී මං අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් එන්න. හැමෝටම සුබ දවසක්. thank you මෙච්චර වෙලාවක් වීඩියෝ එක බලන් හිටියට.